කියන්නේ බලන්න අපිට නයිස් ස්කෝලර්ස් කරියක් හම්බුණා. අපි මේක try කරලා බලමු. එහෙනම් අපි try කරන්න යන්න. Hi lamai, welcome to Travel Map 365. ඔන්න ඉතින් කාලෙකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරගෙනයි ආවේ. මේ වීඩියෝ එකේ අපි ඔයාලට පෙන්වන්න යන්නේ කොහොමද ඔයාලා හරියටම බෝබරු ඇල්ල බලන්න යන්නේ කියලා. අපි ගමන ස්ටාර්ට් කරේ බෙලිහුල්ලේ ඉඳන්. ඒ කියන්නේ මේ ඉන්නේ හපුතලේ. හපුතලේ ඉඳන් අපි මුලින්ම කරේ බණ්ඩාරවැලට ගියේ. බණ්ඩාරවැලේ ඉඳන් කොහොමද ගියේ කියලා අපි ඉස්සරහට බලමු. ඔන්න අපි බණ්ඩාරවැලට අවුමට ආවට පස්සේ මුලින්ම කරේ ෂෝටිස් වර්ගයක් ගත්ත එක. ඔයාලට විශ්වාස කරන්න පුළුවන් දේ පෙන්නපු රෝල්ස් එකක් රුපියල් 50යි. හරිම රස රෝල්ස් එකක් ඒක බණ්ඩාරවැලට ගියොත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඉතින් ඔය රස කියන ගමන් ඉන්නේ රෝල්ස් එකේ ඇත්තටම මාරම රහයි. හරිම ක්‍රිස්පි එකට රසට තිබ්බා. අපි බස් එකේ travel කරපු හින්දා අපිට ටිකට් එක 136ක් ගියා බණ්ඩාරවැල ඉඳන් වැලිමඩට එන්න. ඉතින් වැලිමඩට ආවට පස්සේ ඔයාලට බොඹුරු වලට යන්න වෙනම බස් තියෙනවා. ඒවා පැය භාගෙන් පැයෙන් පැයට වගේ යන බස්. ඒ ටයිම් රේන්ජ් වෙනස් වෙන්න පුළුවන්. අපි ගියේ 12:00 විතර. බොඹුරු ඇල්ල උඩට යන්න කලින් පහළ টয়ලට් පහසුකම් තියෙනවා. ඉතින් ඔයාලට ඒවට ගිහිල්ලා යන්න පුළුවන්. මොකද උඩ ඒ පහසුකම් නැති හින්දා. බොඹුරු ඇල්ලට කියලා මේ විදිහට පඩිපෙලක් තියෙනවා. එතනින් ගියාට පස්සේ මතක් දුරේ අද තමයි ඔයගොල්ලන් ටිකට් අය කරන්නේ. එතන ලොකු කෙනෙක්ට 100යි, පොඩි කෙනෙක්ට රුපියල් 30ක් ගන්නවා. නේද? සතපිල්ල කියන්නේ එකනේ. එතන අපිට එකපාර හැෙන්නේ සතපිල්ල වගේ වුණාට ඒකේ ළම ළමයි කැටපිල්ල. ඈ? ඈ? එතනින් කාණි ගහන බලන්න ගත්තේ. කාලේ ඈ? ඒ කීකෝ ගෙටෙන් කාලේ බලන්නේ. මොනවද නැහැ. හරි. වැඩි වුණා. අපිට පළතුරක් හම්බුණා බොබුරල් යන ගම. මේකට ඒගොල්ලෝ කිව්වේ කැටමිල්ල කියලා. හැබැයි වැඩිපුර කෑවොත් එහෙම මේ බඩ යන කතාවකුත් කිව්වා දන්නේ නැහැ ඇත්තද කියලා. මේ තියෙන ගෙඩිය මේක කැඩුවාම මෙන්න මේ විදිහේ මෙතෙන් මෙන්න මේ විදිහේ කලර් එකක් එනවා. ඇඹුලයි මම කාලා බැලුවා. මේකට කියන්නේ කැටමිල්ල කියලා. අනිත් නම තමයි රසම් කියලාත් මේකට කියනවා කියලා. ඉතින් ආසාවට ගත්තට අපි ගෙඩියක් දෙකක් කාලා අනිත් එක වීසි කරා. මොකද කිව්ව කතාව හින්දා. ඉතින් ඔයාලා මේ යන අතරමඟ හරියම ලස්සන කඩවල් ටිකක් තියෙනවා. ලස්සන විතරක් නෙමෙයි කඩවල් වලින් අනිවාර්යෙන් මොනවා හරි කාලා බලන්න පුදුම රසක් තියෙන මේ කෑම. ඉතින් මේ යන අතරමඟ ලස්සන ෆොටෝස් දාන ප්ලේසස් තියෙනවා. ඒ වගේම අපි ගියේ වැස්ස දවසක. ඒකෙන් පොඩ්ඩක් ලිස්සන පැත්තත් වැඩි. ඒකින්ද ඒ දේවලුත් බලලා යනවා නම් හොඳයි. ඔන්න එහෙනම් අපි ලංකාවේ ලස්සනම දියැල්ල බෝබුරු ඇල්ල බලන්න ආවා. අපි ගියේ වැස්ස දවසක් කියලා කිව්වනේ. ඉතින් වැස්ස දවසට මෙතන තියෙන අමුතුම වයිබ් එකක්. ඒ හීතල, ඒ ලස්සන පරිසරය පුදුමාකාරම අත්දැකීමක් වුණා අපිට මේක. දැන් ඔයාලා බලනවා ඇති කොහොර FB එකේ TikTok එකේ බෝබුරු ඇල්ලත් එක තියලා ලස්සන වීඩියෝ ගන්න ප්ලේස් එක කියලා. ඉතින් මේ ප්ලේස් එකට තමයි මේ යන්නේ. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ වැස්ස වැඩි දවස් වලට, ලිස්සන දවස් වලට මෙතනින් නම් යන්න එපා. මොකද ලිස්සන සුළු වුණොත් එහෙම ඒක හරිම භයානක දෙයක් වෙනවා. මම හිතන්නේ වැස්ස පායර තියෙන දවසට, කියන්නේ වැස්ස වතුර අඩු දවස් වලට මේ ඇල්ල ගාවින්ම යන්න පුළුවන් පාරක් ඇති. ඒ පාර නම් අපිට හොයාගන්න බැරි වුණා. ඉතින් මේක හරිම පරිස්සමට යන්න ඕනේ. මේ පැත්තට යනවා නම් යන්න අමාරු නම් යන්න උත්සාහ කරන්න එපා.
ඉතින් අපි හිතේ හැටියට ෆොටෝස් වීඩියෝස් අරගෙන ඊගාවට කරේ කන්න තැනක් හොයපු එක. ඉතින් මේ යන අතරමඟ බත් කන්න, රොටි කන්න, ඔය වගේ එක එක කෑම જાති හැම දෙයක්ම කන්න තියෙනවා. ඒත් අපි තීරණය කරේ හෙටම ආවේනික වෙච්ච අලකොළ හොද්දයි, මින් සම්බෝලයි, ගැට පොලොස් එක රොටි කන්න. ඉතින් ප්ලේසස් 3කින් අපි කරේ රොටි කන එක තමයි. ඇත්තටම ඒ තරම් ඒක රහයි. හරිම රස කෑමක්. ඒක නම් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ try කරන්න. අලකොළ හොද්දයි, මින් සම්බෝලයයි, ගැට පොලොසයි. හොඳට කාලා බීලා පහලට ඇවිල්ලා අපි මේ ඉන්නේ 4යි ගානට එන බස් එකේ එන්න. ඉතින් මේ වගේ වීඩියෝ තවත් ඕන ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.